අපි ඉතින් හදාගත්ත චීස් කොත්තුව කාලා බලමු කොහොමද කියලා තත්ත්වය. ඇත්තටම හොඳ රසට තිබ්බා. දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම තෙල් තාච්චියට තෙල් ටිකක් දාගෙන ඒකට සුදු රිංගුන දාගෙන හොඳට ටිකක් කන්නන් පාටගෙන තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා තක්කාලි මාළු මිරිසුයි. දාලා ඒ ටිකත් පොඩ්ඩක් හොඳට තෙම්පරාදු කරගන්නවා. ගොඩක් නෙමෙයි ටිකක් සාමාන්‍ය ගානට. ඊට පස්සේ මම මේකට දාගන්නවා චිකන් ග්‍රේවි. මම කලින් හදාගත්ත චිකන් ග්‍රේවි ඒ ටිකත් දාගන්න ඕන මේකටම. මේ වගේ දාගන්නවා චිකන් ග්‍රේවි. ඕගොල්ලෝ කැමති ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ අපි ඒක ටිකක් කරන නටරගන් තියලා අපි ඒකටම දාගන්නවා ෆ්‍රෙෂ් මිල්ක්. මම මේක ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250ක් වගේ අරන් තියෙනවා. මම ඊට පස්සේ ඒකත් දාගෙන හොඳට නටරගන් හඳුගා ගන්නවා. අපි ඒකටම ඇඩ් කරගන්න ඕන චීස් ස්ලයිස් ටිකක්. ඊට පස්සේ ඔයගොල්ලෝ දානවත් එක්කම දාගන්න කෑලි මිරිස් ගම්බිරිස් ඔයගොල්ලෝ සරානුව ඒවා අඩු වැඩි කරගන්න පුළුවන්. තව ලුණු ටිකකුත් දාගන්න. ඔයගොල්ලෝ මේ තියෙනවා නම් චිලි පේස් තියෙනවා නම් දාගන්න පුළුවන්. චිලි පේස් දැම්මම තවත් රසයි මං ගා තිබුණේ නැහැ. මං දාගන්න ගියේ නැහැ. ඊට පස්සේ දාලා මේක ටික හොඳට නටා ගන්න තියන්න ඕන. සමහර වෙලාවට කිරියුත් දානවා. මම නම් ඉතින් කිරියුත් දාන්න ගියේ නැහැ. කිරියුත් මං ගා තිබුණෙත් නැහැ. ඉතින් දකුණේ කිරියුත් දාලා තමයි මේ චීස් කොත්තු අනිවාර්යෙන් හදන්නේ. ඒක දකුණු විදිහක්. ඔයගොල්ලෝ කිරියුත් තියෙනවා නම් කිරියුත් දාගන්නත් පුළුවන්. මේ විදිහට චීස් ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. ඊට පස්සේ චීස් ටිකත් හොඳට දිය වෙනකන් හඳගාගෙන දැන් අපි මේකට බැදගත්ත චිකන් ටික දාගන්න ඕන. මම මේකට කලින් චිකන් ග්‍රෑම් 250ක් 201 වගේ බැදගත්තා. ඒ ටික දැන් මේකට දාගන්න ඕන. මොකද චීස් රහ හොඳට මස් වලට වදින්න මම මේ කලින් දාගන්නවා. මේක ටිකක් කලින් තියෙන්න තියලා ඊට පස්සේ මම මේකට දාගන්නවා කොත්තු ටික. ඔයගලන්ට කොත්තු වෙනුවට පරාටා වුණත් පොඩි පොඩි කෑලි කපලා දාගන්න පුළුවන්. අර ඔයගොල්ලෝ අහලා තියෙනවද ඩොල්ෆින් කොත්තු වල දාන්නේ පරාටා පොඩි පොඩි කෑලි කපලා ඉරලා තමයි දාන්නේ. මේව තමයි දාන්නේ. ඔයගලන්ට මේව වහන්සි වෙන්න ඕනේ නැහැ. දැන් කඩවල වල විකුණන්න තියෙනවා මේව හදලා. ඒව අරන් ඔයගලන්ට ගෙදරදිම හදාගෙන කන්න පුළුවන් රසට. මම මේකට කිසිම රසකාරක දරුව දාන්නේ නැහැ. ඒ කියන්නේ MSG අජිනමෝටෝ සුක්කටකත් මම මේකට දාන්නේ නැහැ. ඊට පස්සේ මම මේක තික් ගතිය ගන්න බිත්තරයක් අල්ලලා දාගන්නවා. එතකොට චීස් ගතිය තවත් වැඩි. ඒ වගේම තික් එකත් වැඩි වෙනවා. ඔයගොල්ලෝ චීස් බිත්තර කන්න කැමති කෙනෙක් නම් මේකට දාලා නොගත්තත් අවුල් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතත් මේකේ චීස් කොත්තුවේ තික් එක ගතිය ඉන්න මම බිත්තරයක් දාගන්නවා. ඊට පස්සේ ඔයගන්ට මේක මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. දැන් අපිට වෙජිටබල් ටික දාගන්න පුළුවන්. කියන්නේ ලීස් කැරට් තියෙනවා නම් ඒ ටික දාගන්න පුළුවන්. ඔයගලන්ට කොත්තුව වේල් වගේ තියෙන දැනෙනවා නම් තව ෆ්‍රෙෂ් මිල් ටිකක් දාගෙන හොඳට කවඩම් කරගන්න. දැන් මගේ එක ටිකක් වේල් වගේ තියෙන්නේ. ඒකින්ද මම ඒකට දාගන්නවා ෆ්‍රෙෂ් මිල් ටිකක් ආයි. දාන් හොඳට මික්ස් කරගන්නවා. දැන් ඉතින් ඔයගොල්ලන්ගේ ගෙදර ඇත්ත එක්ක මේක බෙදාගන්න තමයි තියෙන්නේ. මං ඉතින් දැන් මේ විදිහට තමයි කොත්තු හදාගත්තේ. ඒක දෙද්දිම රෙස්ටෝරන්ට් වගේම රහයි. ඔයගලන්ට රස මදි කියලා හිතෙනවා නම් සුක්කටක් වගේ දාගන්න අවුලක් වෙන්නේ නැහැ. ස්ටොක් පවුඩර් මම නම් ඉතින් කිසිම දෙයක් පාවිච්චි කරේ නැහැ. මේක ඇත්තට මාර රසයි. මාර රසට තිබ්බා. දැන් අපි මේක ප්ලේටින් කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට තමයි චීස් කොත්තු හැදුනේ. ඔයගොල්ලෝ ගෙදරදී මේ වගේ හදලා බලන්න. හදලා බලලා රසයිද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මතකද මගේ channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. bye